එකේ ඉන්න පුංචි පැටවු දැන් ග අකුර ලියන්න දන්නවා නේද? ග අපි මෙන්න මේ විදිහට ලියනවා නේද? අපි දැන් ග එකෙන් වචන ලියමු. ගා ස ගස ගා ල ගාල ගා ග ගාංග ගා ම ගාම ගා ත ගත ආපහු කියවමු ගා ස ගස ගා ල ගාල ගා ග ගාංග ගා ම ගාම ගා ත ගත. පුංචි පැටවු දැන් ගෙදරනේ ඉන්නේ. අපි මේ වගේ චිත්‍රත් අඳිමු. ඔන්න ගා ස ගස. පුළුවන් ඒවා අඳිමු. ගස ගාල මොකද්ද? ගාලක් අඳිමු. ඔන්න ඔහම ගල් තියනවා නේද? ගල් ගාල ඊළඟට ගාග ගාංග. මොන මාළුවෝ ඉන්නවා ගඟේ. මොන වතුර ගලනවා නේ. මොන ගල්. දැන් ඔයාලා මේවා ලස්සනට ඇඳලා පාට කරන්නත් පුළුවන් නේ. ගෙදර වෙලා ඉන්නකොට ඔන්න ටීචර් පුංචි වැඩක් දුන්නා. එහෙනම් මේවා ලස්සනට පාට කරන්න, ලස්සනට අඳින්න, ආපහු මේ ටික කියවන්න. ඔන්න අපි දැන් අකුරු දෙකේ වචන වලින් චිත්‍රත් ඇඳලා පාට කරලා කියවමු ආපහු. ගා ස ගස ගා ල ගාල ගා ග ගාංග ගා ම ගාම ගා ත ගත. තව වචන ටිකක් අකුරු දෙකේ වචන නෙමෙයි. අකුරු තුනේ වචන ටිකුත් අපි එකතු කරගමු.